ගෙදරදී හරි විදියට ෆේෂියල් එකක් කරන්න හැටි මම අද කියලා දෙන්නම්. ෆේෂියල් එකක් කරන්න කලින් ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා දැනගන්න එක තමයි වැදගත්ම දේ. මුලින්ම ඔයාට ගැළපෙන ෆේස් වොෂ් එක අරගෙන මූණ හොඳට හොද ගන්න. ඊට පස්සේ මූණේ වතුර බේරි තියන්න නැතුව පොඩ්ඩක් ඩ්‍රයි කරලා ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න. ස්පෙෂලි මම මේ පෙන්නන පොයින්ට්ස් පොඩ්ඩක් ඇඩියෙන් ස්ක්‍රබ් කරන්න. ඔයාගේ මේ දැන් පොඩ්ඩක් ඩාර්ක් වෙලා නම් ඒ හරියට ස්ක්‍රබ් කරන්න නැති නිසා වෙන්න පුළුවන්. ස්ක්‍රබ් එකකින් වෙන්නේ ඔයාගේ මැරුණු සම ඉවත් වෙන එක. එහෙම වුණාට පස්සේ ස්කින් එක ගොඩක් ස්මූත් වෙලා පොඩ්ඩක් ග්ලෝ වෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක ස්ටීම් කරන එක. ගෙදර ස්ටීමර් නැහැනේ. ඒ නිසා මේ වගේ භාජනයකට උණු වතුර ටිකක් අරගෙන ඔයාට මේක් කරගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඔයාගේ ස්කින් එකේ පෝසස් ඕපන් වෙන එක. මේ පේනවා වගේ පෝසස් ඕපන් වෙලා ඔයාගේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් මේ විදිහට එළියට එන්න පුළුවන්. එක්ස්ට්‍රැක්ට් එක යූස් කරලා තමයි මේවා රිමූව් කරගන්නේ. ඊට පස්සේ අපි පැක් එක දාන්න ඕනේ. පැක් එක දාද්දි තමයි කියන්න මතක් වුනේ මේ දේවල් ඔයා මූණට වගේම බෙල්ලටත් යූස් කරන්න. මම ෆේෂියල් එක කරගත්තේ පිම්පල්ස් වලට නිසා තමයි මම බෙල්ලට යූස් කරේ නැත්තේ. අන්තිම ස්ටෙප් එක තමයි ටෝන් එකක් ස්ප්‍රේ කරන්න. මේක අත්‍යවශ්‍යම ස්ටෙප් එකක්. ඒක අත්‍යවශ්‍යයි කියලා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මේ ඔක්කොම කරන්න කලින් ස්කින් ටයිප් එක අඳුරගෙන ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.